ආයුබෝවන් මිනිත් සොයිස් පුවත් ප්‍රකාශයයි. මැද පෙරදිග කලාපයෙන් තවත් තීරණාත්මක සහ බරපතල පුවත් වාර්තාවක් ලැබී තිබෙනවා. පවතින යුද්ධමය වාතාවරණය හමුවේ සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳීමේ ප්‍රතිපත්තිය ඉරානය විසින් තවදුරටත් අනුගමනය නොකරන බව ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක මොසෙන් රෙසායි මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ ඉරානය මේ දක්වා සිය ප්‍රතිචාර සීමා කර තබා ගැනීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත් ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව සිදු කළහොත් එය පූර්ණ පරිමාණ යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවටයි ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශකවරයා ඍජුවම අනතුරු අඟවන්නේ. එමෙන්ම ඇමරිකානු ප්‍රහාර දිගටම පැවතුණහොත් ඊට එරෙහිව ඉරානය දක්වන ප්‍රතිචාර ඉදිරියේදී මීට වඩා බෙහෙවින් දැඩි විය හැකි බවද මොසෙන් රෙසායි මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා. තවත් මෙවැනි උණුසුම් පුවත් දැනගන්න රැඳී සිටින්න නෙක්ස්වර්ස් සමගන්